හායි ළමයි කොහොමද ඔයාලට මේ මුලින් මම මේක පෙන්නලා ඉන්නම් මේකේ ළමයි මේ මෙන්න මේක ළමයි ගොඩක් ළමයි ලස්සනයි කියලා කිව්වා. මේක තව තියෙනවා. මෙන්න මේක ටිකක් ළමයි ලස්සනයි කියපු ටියුට් එක. මෙන්න මේක. ඩේටාබේස් එකට. හරි. සහ මේ ගොඩක් මේ පිරිමි ළමයි නම් මෙන්න මේකට ආස වුණා. මෙන්න මේකට. මෙන්න මේකට. මේ තව තියෙනවා. හරි. පාඩම් 13ට මේ වගේ 13ක් අපි ඔයාලට එවනවා. සහ මේ වගේ පේපර් සෙට් එකකුත් අපි ඔයාලට එවනවා. හරි. මෙන්න මේ වගේ දැන් උදාහරණයක් ඔයාලට ඩේටාබේස් පාඩම පෙන්නන්නම්කෝ දැන්. දන්නේ නැතුව ඇති මොනවද මේ කියලා. හරිද මේ තියෙන ඩේටාබේස් පාඩමේ පේබුක් එක. හරි මේකේ මේ බලාගත්තොත් ඔයාලට සෑහෙන ප්‍රශ්න ගොඩක් මේකේ තියෙනවා. පේනවා. නිකන් පෙන්නන්නම් නිකන්. රැන්ඩම් තැන වලින් පෙන්නන්නම් නිකන්. රයිට්. පිටි. මෙන්න මේ වගේ ලස්සනට අදෝ පේපර්ස් තමයි තියෙන්නේ. මේ වගේ මේකේ දැන් MCQ 70ක් විතර මේකේ තියෙනවා. එක පාඩමකට නේ. එක පාඩමකට. රයිට්. වැඩක් නැහැ. අපි කතා කරමු අපේ වැඩේ ගැන. මුලින්ම ඔයාලට විශ් කරනවා දැන් ඔයාලා O level පාස් වෙලා තමයි A level කරන්න ඇවිල්ලා ඉන්නේ. එතකොට ඔයාලට මුලින්මම විශ් කරන්නම් ඔයාලගේ O level ඔයාලේ කඩේම පාස් වුණ එකට. ඉතින් මේ දවස්වල ඔයාලා කරන වැඩක් තමයි මේ ක්ලාස් හොයන එකනේ. හරි. O level කරා දැන් A level වලට යන්න ක්ලාස් හොයනවා. ID කවුරු ගාවටද යන්නේ? ඔකනේ ප්‍රශ්නේ. ඉතින් අනිත් ගුරු පටන් ගන්නවා වගේ මමත් පටන් ගන්නවා ක්ලාස් එකක්. රයිට්. මේක තියෙන ළමයි මේ එන බ්‍රහස්පතින්ද. පළවෙනි දවසේ ඊට කලින් මම කියන අපේ වර්ක් ප්ලෑන් එක මොකක්ද කියලා. මෙහෙමයි. IT ගත්තොත් එහෙම ළමයි 12 13 කියන වසරවල් දෙකේම පාඩම් තියෙනවා හරියටම 13ක්. හරියටම 14යි. නමුත් 14 ළම තියෙයි. 14 පස්සේ මම කියන්නම්. ඇයි 13 උනේ කියලා. 13ක් තියෙනවා. ඒ පාඩම් 14 ළමයි ඔයාලට මම එවනවා. මෙන්න මේ වගේ තියරි ටියුට් එක. රයිට්. මේක ඔයාලා ලස්සනට දැන් උදාහරණ මේක ගත්තොත් එහෙම මම මේක පෙන්නන්නම්. ලස්සනට හදලා තියෙනවා මේකේ ටියුට් එක. හරි. මේ වගේ ලස්සනට ඔයාලට ඕන කරන හිස්තැන නම් තියලා හරි ඔයාලට ඕන කරන නෝට් එක දාගන්න ලස්සනට හදලා තියෙනවා හැම පාඩමකට. ඊට අමතරව හැම පාඩමකට පුතා මෙන්න මේ වගේ ඔයාලට අපි මේ ටේප් එකක් එවනවා. මෙන්න මේ වගේ. රයිට්. දැන් මේක ඇවිල්ලා එක පාඩමකට. රයිට්. මේකේ තර වගේම ලස්සනට ප්‍රශ්න හදලා මේ තියනවා. ඉතින් ඒකට පාඩම් 13 වගේ අපි පේපර්ස් 13කුත් ඔයාලට පෙන්නනවා. මම හිතන් ඉන්නවා මේ අවුරුද්දේ මේකත් කලව ඔයාලට දෙන්න කියලා. මේක. විතර පාඩම් 13ට තියරි ටියුට් 13යි පේපර්ස් 13ක් අපි ඔයාලට එවනවා. මේ ඔක්කොම පන්ති ඩිස්කස් කරනවා. සහ ඔයාලට තනියෙන් මේවා කරන්නත් පුළුවන්. ඊට අමතරව අපි වෙන මෙතන වැදගත් දේවල් තුනක් කතා කරනවා. එකක් තමයි මාක් ඩවුන් පේපර් සීරීස් කියලා කියන්නේ. මේ මාක් ඩවුන් පේපර් සීරීස් කියන්නේ තමයි ඔයාලව ප්‍රශ්න කියන ඔයාලා ප්‍රශ්න වලට හුරු කරන එක. විභාග ප්‍රශ්න වලට. වෙන පොතක පුතා සාමාන්‍ය පිටු 120ක් විතර දෙනවා. මං ගාව දැන් සාම්පල් පොතක් නැහැ ඔයාලට පෙන්නන්න. පිටු 120ක් විතර එක පොත. ඒ වගේ පොත් දෙකක් ඔයාලට පියවනවා. ඒතර එක පොතක ප්‍රශ්න පේපර්ස් 5ක් තියෙනවා. ෆුල් පේපර්ස් 5ක් තියෙනවා. ප්‍රවක විභාග මට්ටමින් යන ප්‍රශ්න දෙන්නේ ඔක්කොම අපි ඩිස්කස් කරනවා පන්ති ඇතුළතදී. ඒ වගේ පොත් දෙකක් අපි ඔයාලට එවනවා. ඊට අමතරව අපි ඔයාලට පුතා මේ වීක් පේපර්ස් වල පොඩි වැඩක් කරන් යනවා. ඒක මාර වැදගත්. ඒ ඔයාලගේ MCQ හදන්න. දැන් ඔයාලා MCQ පුතා 40 නේ මේ දවස්වල කරන්නේ. ඕ ලෙවල් කාලේ 40 නේ තිබ්බේ. ඒල් 50ක් තියෙනවා. ඒතර මේ ඒල් 50න් සාමාන්‍ය 40 50ක් ගහනවා. තේම කරගන්න ඔයාලට මේ MCQ හුරුවක් තියෙනවා. අන්න ඒකට මේ වීක් පේපර්ස් අපි කරන් යනවා. ඔයාලට එක දවසට එක MCQ එක ගානේ දවස් 7ට MCQ 7ක් අපි ඔයාලට කරනවා. ඒ වගේ සති 12ක් අපි කතා කරනවා MCQ පේපර්ස්. රයිට් ඒක අපි කරන් යනවා. ඉතින් ඕකයි මූලික වැඩ පිළිවෙල. ඉතින් අමතරව විභාග වර්ෂයක අපි ඔක්කොම කතා කරනවා. ඉතින් ඔයිට අමතරව වැදගත් දෙයක් මම ඔයාලට කියන්න. ඒ තමයි මේ අනිත් ක්ලාස් වල කතා කරන්නේ නැති මේ අපේ ක්ලාස් එකේ විතරක් කතා කරන වැදගත් පොයින්ට් එකක් මම ඔයාලට කියන්නම්. අර සමහර දේවල් තියෙනවා ළමයි. අර මේ කාලේදී දැනගෙන හිටිනම් මරු හිතන දේවල් තියෙනවා. ඔයාලටත් එහෙම ඇති. මේ කාලේ මම මේක දැනන් හිටින මරු වගේ ඒවා තියෙනවනේ. අන්න වගේ ඔයාලා කැම්පස් යනකොට දැනන් හිටියනම් මරු හිතන දේවල් තියෙනවා. හරි අන්න ඒ දේවල් අපි කතා කරන පන්තියේදීම. ඒක සාමාන්‍යයෙන් කරන්න පුතෙන් අපේ සාමාන්‍ය තියරි පන්ති තියෙනවා. ඒ තියරි පන්ති තියෙනවත් එක්කම අපි කරන් යන පුතා අමතර පන්තියක් කරන් යනවා. ඒකට හැමෝම එන්න ඕනේ නැහැ. දැන් සමහර ළමයි ආසයි ළමයි අර IT වල තියෙන බොක්ස් එක තියෙන්නේ. සිලබස් එකේ මේ කැලේ වලට උගන්වන්න ඕන. ඒකින් එහාට ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා. අන්න ඒ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන් යනවා. ඒකෙදි ළමයි අර අනිත් අයට වඩා දේවල් ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා. රයිට්. අන්න ඒ අයට තමයි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. එතකොට ඒ දේවල් ඔය ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට කැම්පස් එකට ගිහිල්ලා ඒ කැම්පස් එකේ තියෙන දේවල් ඉගෙන ගන්න මාර ලේසි වෙනවා. ඒත් මම අදලා හිතන දෙයක් තමයි මම A level කාලේ ඒ දේවල් දැනන් හිටියේ මරු කියලා. රයිට්.
මට දැනගන්න නම් මුන්නේ අවාසනාවකට කොහොම හරි මම දැනගත්තේ කැම්පස් ගිහිල්ලා. ඉතින් ඒ වැරද්ද මම ඔයාලට වෙන්න දෙන්නේ නැති වෙන්න. රයිට්? මම ඔයාලට ඒ දේවල් ක්ලාස් එකේ කියලා දෙනවා. ඉතින් ළමයි අපි පටන් ගමු ක්ලාස් එක මේන සතියේ බ්‍රහස්පතින්දා හඩුම රෑ 8ට. ඔයාලට මට ප්‍රශ්න තියෙන පුළුවන් නේ. සර් මේ කොහොමද කරන්නේ? ID කියන්නේ මොකද්ද? ජොබ් තියනවද? ජොබ් ගන්න කොහොමද? නම් මොන ප්‍රශ්න තියෙනවා. හරි. අපිටත් ඒක ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න ඔක්කොම කමෙන්ට් කරා මේක. සහ මට ඕන පර්සනල් මට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම උත්තර දෙන්නම් පුළුවන් ඒවට. හරි? පොදු භාෂා තියෙනවනේ. අන්නේ පොදු භාෂාව වල මම කෙලින්ම මේ සෙමින එකේදීම ඔයාලට උත්තර දෙන්න. එදා අපි ඔෆිෂියලි පටන් ගන්න අපේ 28 තීරි පන්ති. ඉතින් ඔයාලට එන්න පුළුවන්. මුලින්ම මේ ගෲප් එකට ඇන්ඩලා ඉන්න පහළ ලින්ක් එකක් දාලා තියෙනවා. එතකොට ඒකේ අපි ඔක්කොම අප්ඩේට් දෙනවා. මේ බ්‍රහස්පතින්දා. දවස් මත තියාගන්න මේ බ්‍රහස්පතින්දා රෑ 8ට YouTube එකේ තියෙන Zoom එකක් තියෙනවා. කැමති එකකින් එන්න පුළුවන්. අපි කතා කරමු. රයිට්? අපි කතා කරලා හරිම තැනින් වැඩේ පටන් ගමු. එහෙම කරමු. හරි. එහෙනම් ළමයි අපි හම්බ. එහෙනම් හැමෝටම අයපාරක් මම විශ් කරන ඔයාලගේ ඕඩර් එකට අපි A level මේත් එක්කම පටන් ගන්න ලස්සන හොඳ අවසානයක් දෙමු මේ A level exam එකට. රයිට් ළමයි. එහෙනම් ජය වේවා.